ඔයා ඉන්ටර්නැෂනල් ලෙවල් එක්ස්පීරියන්ස් එකක් එක්ක අලුත්ම ස්මාර්ට්ෆෝන් එකක් මිලදී ගන්න අවශ්‍ය නම් සහ විශේෂයෙන්ම මහරගම ඉන්න කෙනෙක් නම් අලුතින්ම ඕපන් කරපු The Smartphone Shop එකේ බ්‍රාන්ච් ඕපනින් එකට තමයි අද මම ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඇතුළට ගිහලා බලමු මේ ඕපනින් එක සිද්ධ වෙන්නේ මොන වගේද කියලා. The Smartphone Shop එක කියන්නේත් අපි හැමෝම වගේම බිඳුවේ ඉඳන්ම හරියට පටන් ගත්ත මේ වෙනකොට සෑහෙන සක්සස් වෙච්ච ස්මාර්ට්ෆෝන් බ්‍රෑන්ඩ් එකක් කිව්වොත් මං හරි කියලා හිතනවා. මොකද මේ ෂොප් එකට එහෙම නැත්නම් මෙයාලා මේ ෆීල්ඩ් එකට ඇවිල්ලා ආසන්න වශයෙන් අවුරුදු 11ක් වෙනවා. හැමෝම වගේම Facebook page එකකින් තමයි පටන් අරගෙන තියෙන්නේ. මේ වෙනකොට ලංකාවේ කිසිම තැනක එක්ස්පීරියන්ස් කරන්න බැරි ඉන්ටර්නැෂනල් ලෙවල් එකක්. එහෙම නැත්නම් ස්මාර්ට්ෆෝන් ෂොප් එකක තියෙන නිව් ඊරා එකක් මෙයාලා ඕපන් කරා කිව්වොත් මම හරි කියලා හිතනවා. ඒකින්ද ඉස්සරහට ගොඩක් තැන්වල පැල් බැඳගෙන හැදෙන ෂෝරූම්ස් පවා මේ කන්සෙප්ට් එක කොපි කරයි කියලා තමයි මම නම් හිතන්නේ. කොහොම නමුත් ඔයාලා The Smartphone Shop මහරගමට આવොතින් ලංකාවේ මේ වෙනකොට available ඕනම ස්මාර්ට්ෆෝන් එකක් ඕනම ටෙක් ගැජට් එකක් එක්ස්පීරියන්ස් කරලා බලලා මිලදී ගන්න පුළුවන්. මේ වචන සමහර විට ඔයාලා කලින් අහලා ඇති. හැබැයි මේ විදිහට කියන කිසිම ෂොප් එකක Apple products ඔයාට එක්ස්පීරියන්ස් කරන්න දෙන්නේ නැහැ. සරලව කිව්වොත් මාට iPhone එකක් එක්ස්පීරියන්ස් කරන්න හම්බෙයි. නමුත් මෙතනට આવොතින් Apple ඕනම ප්‍රොඩක්ට් එකක් A to Z සරලවම කිව්වොත් ස්මාර්ට්ෆෝන්, iWatch, AirPods, MacBook, iPad උනත් එක්ස්පීරියන්ස් කරලා බලලා ඔයාට ගැලපෙනව නම් විතරක් මිලදී ගන්න පුළුවන් හරියට ඉන්ටර්නැෂනල් ලෙවල් එකක තියෙන ෂොප් එකක් වගේම. කොහොම වුණත් Android phone වලට ආවොතින් ආය අහන්න දෙයක් නැහැ. ලංකාවේ මේ වෙනකොට available brands 50කට වඩා ප්‍රමාණයක් ඔයාට එක්ස්පීරියන්ස් කරලා බලලා මිලදී ගන්න පුළුවන්. රුපියල් 20000න් පටන් ගත්තම ලක්ෂ 6-7 වෙනකන් තියෙන Android phones පවා එක්ස්පීරියන්ස් කරන්න තියෙන හින්දා මං හිතනවා අනිත් ෂොප් වලට සාපේක්ෂව ඕනම ප්‍රොඩක්ට් එකක් මෙතන ඔයාට බලා ගන්න හම්බෙයි කියන එක. කොහොම නමුත් මෙතනදී ඔයාට ස්මාර්ට්ෆෝන් එකක් මිලදී ගන්න අවශ්‍ය නම් සල්ලි වලට විතරක් නෙමෙයි ස්නැප් පේ කියන ඔප්ෂන් එක හරහා ටික ටික ගෙවන්න ගන්න පුළුවන්. එහෙම නැත්නම් කොකෝ වගේ වාරික 3න් 6න් වගේ ගෙවන්න තියෙන ඔප්ෂන්ස් වලට යන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාට ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවා නම් ඒක හරහාත් මිලදී ගන්න පුළුවන්. කොහොම වුණත් ඔයාලා කැමති මෙතඩ් එකකින් ඔයාට මෙතනට ඇවිල්ලා එක්ස්පීරියන්ස් කරලා බලලා මිලදී ගන්න පුළුවන්. ඉතින් මේ ඉන්ටර්නැෂනල් ලෙවල් The Smartphone Shop මහරගම ඕපනින් එක ගත්තොතින් මේක සිද්ධ වුණේ ග්‍රෑන්ඩ් විදියට කියලා ඔයාට බැලූ බැල්මටම පේනවා. හේතුව ලංකාවේ මේ වෙනකොට ඉන්න හැම ස්මාර්ට්ෆෝන් කම්පැනි එකකම ඉම්පෝටර්ස්ලා පවා ඇවිල්ලා හිටියා. ඉතින් එයාලගේ තියෙන true experience එක එතනදී ෂෙයා කරගන්න පුළුවන් වුණා. වගේම ලංකාවේ ඉන්න YouTubers එහෙම නැත්නම් ටෙක් සම්බන්ධ YouTubersලාත් සෑහෙන ප්‍රමාණයක් හිටියා. ඉතින් එයාලගේ වීඩියෝස් උත් මම හිතනවා මේ වෙනකොට පබ්ලිෂ් වෙලා ඇති. ඉතින් එයාලගෙනුත් ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් මේ ෂොප් එක මොන වගේද කියලා. කොහොම වුණත් ඔයා මේ කොළඹ අහලා පහලා නම් ඉන්නේ ඔයාට ටිකක් වෙනස් විදිහේ එක්ස්පීරියන්ස් එකක් එක්ක ස්මාර්ට්ෆෝන් එකක් මිලදී ගන්න අවශ්‍ය නම් මං හිතනවා ඔයාට යන්න තියෙන එකම තැන තමයි The Smartphone Shop මහරගම කියන්නේ. ඉතින් මේක හොයාගන්න හරි ලේසි. මහරගම BOC බැංක් එක ඉස්සරහා තමයි තියෙන්නේ. ගොඩක් ලේසි. ඔයාට පේනවා ඇති මේ ෂෝරූම් එක කොච්චර ලොකුද කොච්චර වෙනස් විදිහකටද නිර්මාණය කරලා තියෙන්නේ කියලා. ඔන්න ඔයාලා කිසිම විදිහකින් හිතේ චකිතයක් තියාගන්නේ නැතුව ඔයා කැමති ප්‍රොඩක්ට් එක විශේෂයෙන්ම Apple වල A to Z ප්‍රොඩක්ට් උනත් ඔයාලට එක්ස්පීරියන්ස් කරලා ගන්න පුළුවන් හින්දා අද ඉඳන් ඔයාට ඕනම ප්‍රොඩක්ට් එකක් මෙතනට ඇවිල්ලා මිලදී ගන්න පුළුවන්. ඉතින් මේ The Smartphone Shop මහරගම කියන කන්සෙප්ට් එක ගෙනාපු අශෝක් වික්‍රමසිංහට මම ඇත්තටම ස්තුතිවන්ත වෙනවා. ලංකාවේ වගේ රටකට මේ වගේ එක්ස්පීරියන්ස් එකක් දීපු එක ගැන. එහෙනම් මතකගෙන තැන The Smartphone Shop මහරගම.